Oh boys and girls ඔන්න ඉතින් අද බෑග්ග්‍රවුන්ඩ් මියුසික් දාන්න නැතුව ඔන්න ඉතින් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔක්කොම ගන් අපි ගිහිල්ලා ඉන්ට්‍රෝ එක බලලා එමු. එවිලා කතා කරමු. ඉතින් නැවතත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට ඉතින් ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන ඉතින් driving simulator ශ්‍රී ලංකා BSSL team වලින් හදපු මේ game එක තමයි ඉතින් මචං ගෙනල්ලා තින්නේ. ඉතින් අපි මේ පාර කොළඹ වලට ගිහිල්ලා බලමු. මේ මචං මේ ගේම් එක මං අදමයි දාගත්තේ. හරිද? අදමයි කියන්නේ මං ඊයේ කියන්නේ ඉවෙන්ට් එක කාලයක් දාලා ඉවරලා මම වීඩියෝ එකක් දැම්මා, ෂෝට් වීඩියෝ එකක් දැම්මා. මේ බස් මේ ගේම් එක දන්න කට්ටිය ඉන්නවද කියලා. ඉතින් කට්ටිය දාලා තිබ්බ දන්නවා මං ගහනවා කියලා. දාන සෙට් එකකට ඉතින් ගැම්මෙන්ම ආදරේ ඉතින් මේ ආකාරයට පොඩි ලැගක් කියමේ යයි. ඉතින් ඔය ස්ක්‍රීන් රෙකෝඩ් දාලා තියෙන හින්දා තමයි ලැග් එකක් ගියොත් යන්නේ. මේ ස්ටීනින් වීල් එකක්වත් හැරෙන්නේ නැහැ හරියට. මගේ මත් දිගේ බස් එක ආරෝගන්නේ. ඒකට ඉස්සරහට දෙන්නේ එකක්. ඉතින් දෙසැම්බර් 8 එක්සෑම් එකක් ගියේදී තමයි ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් මගේ බොක්කලා ටිකට ඉතින් සාදරයෙන් අදින් ආයිත් පිළිගන්නවා මගේ YouTube channel එකට සාදරයෙන් ගෞරවයෙන්. ඉතින් මගේ උන් ටික මොකද වෙන්නේ? ඉතින් බස් එක ඇප්පුණා ගිහිල්ලා කාර් එක ගැව්වා ඉස්සරහා. ඒක තමයි කයියක් ගගා යද්දි වෙන්නේ ඔන්න ඕක තමයි. අද විනාඩි 16ක හෝ 17ක නෑ 16 හෝ 16 මාර හරි තමයි වීඩියෝ එක දික් වෙන්නේ. වෙච්ච දිග එකක් ගින්නේ මම පැයක ලයිව් එකක් එනවා කොහොමද දිනයක් කියන්න බෑ හරියට. ආවොත් මේ බස් ගේම් එකේ ලයිව් එකක් හරි කාර් ගේම් එකක් හරි තමයි ගේනවා නම් ගේම් එකේ ඔයගොල්ලෝ කැමති නම් මේ බස් ගේම් එක ඉල්ලන්න. නම් කාර් ගේම් එකෙන් කාර් වාගේ මල්ටිප්ලේයර් ගේන්නම්. ඒකේ වීඩියෝ ඉස්සරහට දානවා. ඒකත් බලන්න. සුපිරියක් කරමු ඉතින් ගේම් channel එකේ ඉතින් කට්ටිය ෂෙයා පාරක් දාලා ගැම්මක් සපෝට් එකක් අල්ලන්න ඕනේ. ඉතින් මට ඉතින් සහයෝගයක් විදියට ඉතින් ෂෙයා පාරක් කරලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා අනිවාර්යයෙන් ඔයා තාමත් කරපු දෙයක් තියෙනවා හොඳට කල්පනා කරලා බලන්න. මම විනාඩියක් ඉන්නවා හොඳට කල්පනා කරලා මොකද්ද කරේ නැත්තේ කියලා. මම හැමදාම මතක් කරන එකක් ඒක. හැමදාම කිව්වම හැමදාමත් නෙමෙයි ඉඳලිදල මතක් කරන එකක්. අපි බලමු ඔක දන්නවද කියලා. මොකද්ද කියලා. ඊයෝ බං ඔක ඔච්චර හිතන්නේ නැහැ. ඔයාලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා කියන්නේ. ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාලා අලුත් කෙනෙක් ඉන්නවා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා බෙල් අයිකන් එක ඕල් දාගත්ත පස්සේ මම අලුතෙන් දාන ලයිව් එක සහ අලුතෙන් දාන බස් වීඩියෝ අම්මා හැප්පුණා. බස් වීඩියෝ එක කකුල් දෙක නෙමෙයි ඔය කට ගාවට උනත් ගෙන්න ගන්න පුළුවන්. නොටිෆිකේෂන් එකක් එනවා වගේ කට ගාවට එන නොටිෆිකේෂන් එකක්. ඉතින් බස් එක හැප්පුණා. ඉතින් රිවර්ස් එකක් ගාලා ගාමු. ඉතින් මම ෆෝන් පාරකුත් ගහනවා. ගැහුවද මන්ද මම මතකෙකුත් නෑ. මට ඇහුනෙත් නෑ හරියට. මචං මං වීඩියෝ එක රෙකෝඩ් කරලා ඉවරලා තමයි මචං ඊට පස්සේ තමයි වොයිස් ඇඩ් කරන්නේ. හරිද? ඒ හින්දා මට වොයිස් ඇඩ් කරද්දි මට ගේම් එකේ සවුන්ඩ් ඉන් හැෙන්නේ නෑ. ඒගොල්ලන්ට හෝන් වදින්නේ නැති. මම හෝන් ගැව්වා ගේම් ප්ලේ එකේදී. ඔය හෝන් ටික ගැව්වා මම. හෝන් ටිකිනුත් 3යි 4යි 5ක් වගේ තමයි ගැව්වේ. හරිද? යන තැන හැප්පෙනවා. ඉතින් ඔයගොල්ලෝ මම වීඩියෝ පටන් ගනිද්දිම කිව්වා මට බස් එකේ එලවන්න බැරි ගමක් නෙමෙයි තියෙන්නේ. මගේ ෆෝන් එකේ ඇර වෙන්නේ ස්ටිනි වීල් එක. හරිද? ස්ටිනි වීල් එක අයින් කරගන්න. ඒ කිව්වේ මචං මේ ගේම් එකේ සවුන්ඩ් ඉන් වැඩි කරගන්න විදියක් නැද්ද දන්නේ? දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න කොහොමද සවුන්ඩ් වැඩි කරන්නේ කියලා. ඉතින් අද අපි යමු. ඉතින් මචං ඔයාලා මේකේ පොඩි අවුලක් තියෙනවා. හරිද? ඒක ඔයගොල්ලෝට ගේම් එකේ අන්තිමේට පේන්නේ. හරිද? මේකේ මචං තෙල් ගන්න තැනක් නැහැ. ඉතින් ඒ වුණා තෙල් කට්ටක් පෙන්නන කොහොම අන්නේදී හිර වුණාට වැඩක් නැහැ මචං. අයි එතනින් ඒ ගාන මේ ගිහලා තමයි හවු වෙන්නේ. හරිද? ළමක් කාට හැප්පෙන ඒවා තියෙනවා. පොඩි ලැගක් යනවා ගණන් ගන්න එපා බොයිස්. සුපුරුදුයි මේ අලුත් ගේම් එකක් හම්බෙච්ච ඉඳන් ඉතින් බස් අලුත් ගේම් එකක් දැම්ම. හැමදාම ඉන්දුනීසියා දාන්නත් බැරි හින්දා
ඔයගොල්ලෝ ආස කරන ගේම් එක තමයි බස් සිමුලේටර් ඉන්දුනීසියා කියන්නේ. ඒ වගේම තමයි ගොඩක් ප්‍රේක්ෂකයන් ගොඩක් ඔඩියන්ස් එල්ලන ගේම් එකක් තමයි බස් සිමුලේටර් ඉන්දුනීසියා සහ බස් සිමුලේටර් ශ්‍රී ලංකා ගේම් එකත්. අනිවාර්යයෙන් ශ්‍රී ලංකා ගේම් එකක් දෙනවා. ශ්‍රී ලංකා මේක නෙමෙයි DSSL ටීම් වලින්ම අදපු එකද කොහෙද මම ඒකත් මට මතක නැහැ. ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා තමයි ඒක. දෙයා උලාගෙන යන්නේ ඉතින් බිත්ති වල. ඉතින් මම මේකේ සෙන්සිටිවිටි හදන්නත් බැහැ. මම බැලුවා ගේම් එක දාපු දවස්වල බැලුවා. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ලාවට වයින්නවා ඉතින් ලාවට වගේ වන්නලා ගත්තා. ඉතින් වැරදි පාරක යන්නේ. වැරදි පාරක් දන්නේ නැහැ මචං. මම ඔය යනවා. හරි වාර යන්නේ. ඉතින් 59ට 70 80 ඉස්සරහ පුනා උඩින් ගිල බැලුණා. වව්. අනේ මැජික් එකක් දැක්කා. මැජික් බ්‍රෝ මැජික්. මැජික් පුළුවන් ගේමින් කවියට පමණි. උරට කමිලා කුවේ ගින්ද දිව්‍යංගනා. ඉතින් තෙල් කට්ටක් වෙන්නේ නැති තව කාලයි ඉන්නේ තෙලුත් කාලා ඉන්නේ අංගුව ගමට අන්න ඉරවුණා. මොකද ඔන්න ඕක තමයි පාස්නේ. ඉතින් තව වීඩියෝ ස්කිප් කරන්න එපා. ඕක ඉතින් චුට්ටයි හරියයි. ඔය ස්ක්‍රීන් එකට දාලා ඉඳලා මචං මම හිර වෙන්නේ කොහාට. ඒක වෙනවා කියන්නේ මොකද? සුපියට මිර වෙනවා. ඉස්සංගි ලැප් උනත් එක්ක ඉස්සක් ගාලා. ඒකට වෙන රුක්කානම් පව හරියට හැර වෙන්නේ නැහැ. යම්මට එතන හැරුවා වුණාට ඔතන ඉස්සරහින් මං හිතනවා වදිනවා. නෑ අදින්නේ ගානට ගමු අපි. ආන්නේ කොහොමද ගෑනිලා කාර් එක තවොඩේ වදිනවා. හරි වඩුවස්. නෑ කණුව ඇතුලේ කණුවක් බස් එක ඇතුලෙන් හිටලා තිනවා ගාද. මේ යන්නේ අපි සයින් එකකින් 50 60 දක්වා යන බස් එක ෆුල් ස්පීඩ් බාන ගන්නේ කෙනෙක් බාරක් නැති හින්දා. රවුනාගේ පොඩ්ඩක් ඉන්න 87ට ගියරොත් තමයි හිර වෙන්නේ නැද්ද? 87 කියන්නේ හිර වෙනවා 8යි. තෙලුත් කාලය හරියටම තියෙන කාලයක්ද? තෙල් කාලය තියෙන තෙල් කාලෙන් කොච්චර දුර යයිද? කමෙන්ට් දාන්න යන්න. අනිවාර්යෙන් ලයික් කරන්න වීඩියෝ එක ලයික් කරපුවා කට්ටිය ඒ වගේම තමයි ෂෙයා පාරක් දාන්න. සබ්ස්ක්‍රයිබ් පාරකුත් කරගෙන යන්න ඉතින්. ඒ channel එකට ෂෙයා පාරක් දාන්න. මොකද්ද බං ඉතින් නිකන් තියෙන ලයික් බටන් එක සහ සබ්ස්ක්‍රයිබ් බටන් එකට පොල්ලකින් දාමලා ඉතුරු කැලි කියන්නේ කරගන්න ඇති. එකොලාට යන් එකොලා හිමීට දාගන්නවා දැන් එකොලා දාලා හිමීට දාගමු. දොරියස්සක් ගාලා ගමු. ඒක සෝනේ. අනේ අපස්සේ දින් තාම. ඉස්සක ගානේ ඉතින් හරවගෙන ඉල්ල ඉස්සක ගාමුනේ. ඒක ලේසි. ආරෝ පොඩ ලගක් යනවා වොයිස්. පොඩ වදින දිරියස්සක ගාතුම මේක බ්‍රේක් එච්චර හයි නේ. අද මේක සස්පෙන්ෂන් එක දින සුපිරියටම සස්පෙන්ෂන් කියන්නේ නැත්නම් එච්චරවත් නෑ ඉතින්. ඉතින් ඊළඟ අප්ඩේට් එකෙන් අනිවාර්යයෙන් මම කියන්නේ මේ ගේම් එකට පෙට්‍රල් ගාන ෂෙඩ් එකක් සහ
ඔය ලැග් වෙන සීන් එකත් අයින් කරලා ඒක මචං ඔය ස්ටේනින් වීල් එකත් ඔහම නැතුව පොඩ කල එකක් ගාලා මැප් එක පොඩ පොඩි කරන්න ඕනේ. මැප් එක අම්බාන්න ලොකුයි. මැප් එක එබුවට පස්සේ නිකන් ස්ක්‍රීන් එකේ වෙන්න විදිහට හදලා තියෙනවා. ඊළඟට මොකද කරන්නේ කියලා මම දැක ධම්රජන බස් එකත් ඊළඟ අප්ඩේට් එක දාලා තිබ්බා කමින් සූන් කියලා. ආයිරෝ වල මම තෙලොත් කටු 3ක් වගේ දින්නේ. ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ ඉරනවා මේ ගේම් එක ඕනිද තවත් එපාද කියලා කියන්න. තා වීඩියෝ ඉවරනකොට තා විනාඩි 6ක් තියෙනවා වීඩියෝ එක. ඉතින් විනාඩි 6ක් ඔච්චරලා විතර බලලාම යන්න. ඉතින් බස් එක ඇතුලෙන් යද්දි නම් තා එකක් කියන්නේ මම බස් එක ඇතුලෙන් යද්දි පොඩ්ඩක් ඉස්සරහා පේන විදිහට හදන්නේ. හරි. පොඩ්ඩක් ඩ්‍රයිව් උස්සන්න. ඉස්සර තිබ්බට වගේ අර යට පේන විදිහට ඕනේ හදන්නේ. මේකේ තියෙන විදිහ ඉස්සරහ කෙලින් විතරනේ පේන්නේ. යට මොකුත් පේන්නේ නැහැ. ඒක ගෙනියන්නවා ඩ්‍රයිව් සිමියුලේටර් ශ්‍රී ලංකා බස් ගේම් එකේ ඒක ගන්නට හදලා මේක තමයි පොඩ්ඩක් අහලා ඉන්නේ. හැබැයි ඔයාලා VIP room එක ගති. ඒක තමයි බස් එකේ ඇතුළේ සීට් දාන විදිහට හැදුවා නම් සුපිරියක් ඈ. සුපිරියක්. හරි තෙල් නෑ බොස. තෙල් ඉවරයිලා. හරි. ඒක තමයි මම බැලු පිටිවසට එන්නේ නැත්තේ කියලා තෙල් නෑ මචං හරිද? තෙල් ඉවරයිලා ඉතින් දැන් මොකද කරන්නේ කියලා හිතාගෙන බැරුව ඉන්නේ මචං. දැන් සෙඩ්ඩක් වගේ යන්නත් ඕනේ. බෑලා තමයි යන්නේ. ඔය රිවර්ස් එකට ගන්න ඉතින් තමයි ඕම වෙන්නේ. ගන්න ඇති. ඒ VIP ලයිට් ඔක්කොම ඔෆ් කරලා ඩබල් සිග්නල් දාලා තියෙමු ඉතින් අපි. කටුට්ටක් කරලා ලයිට් තියලා මේ පිටිපස්සේ ඩෝ එක අරිමු හරි. ඩෝ එක ඇරලා ඔඩ්ඩක් වෙලා තියලා ඔක්කොම ලයිට් ටික ඩෝ එක ඔක්කොම ඔෆ් කරලා ඩබල් සිග්නල් එකක් දාමු. මොනවා බස් එක නම් ලස්සනට ඩිසයින් කරලා දිනවා ලයිට් සිස්ටම් එකේ මේ යන විදිය රටා විදියට යන විදියට සිස්ටම් එක ඩෙකොරේට් කරලා දිනවා සුපිරි. ඔයාලට වෙනසක් කරලා දිනවා. මේ කුම්බියෝ චාම්බොඩි කිට් සහ චාම් බස් එකක් තමයි මම නම් කියන්නේ ඉතින් ඕනි කියලා. යදි මොනා කරන්නේ නැද්ද කියලා හිතා ගන්න බෑ මචං අයිද. ඉතින් පොඩ්ඩක් ඉන්න ඩෝ එක ඔන්න ඇරියා. දැන් ඉතින් නටන්න තමයි ඩිගිඩි උගානට වල්ලා මම පොඩ්ඩක් ඇවිනවා. අපි ඩෝ එක වාමුද? නැත්නම් චුට්ටක් කියලා තියමු. බුලා බස් එක හරවමු. ඩබල් සිග්නල් දැම්මම මම. මැසේජ් එකකුත් එනවා වගේ ආවා මං කිව්වේ. දැන් කුමක් කරන්නද මං ඉල්ලන්නේ නුඹ නම් ඩෝ එක වාම් මචං. ඉතින් ඩෝ එකත් ඉතින් ඩබල් සිග්නල් දාලා තින්නේ බස් රටේ. ඉතින් බස් රටේ දෙවියටයි. රෙඩ් එක ඔෆ් කරමගේ රිවර්ස් එක ගන්න බලන්න ඉස්සරහා නේ කරේ. හෙඩ් එක වදින්න තියෙන අමුතුම විදිය රිවර්ස් එකට ඇදිතර ඒකේ හෙඩ් එක වදින්න ඉස්සරහම මුතුම දෙස්ටම් එකක් මචං හරිද. ඉතින් මචං මෙච්චලා රදී සිටියාට ස්තුතියි කියන ගමන් මම ගේම් එකේ සමුගන්නේ නෑ. තව වීඩියෝ එකක් දානවා අනිවාර්යෙන් ලැග් වෙන්නේ නැතුව ගාලා. කොහොම හරි ලැග් වෙන්නේ නැති වෙන්න හදලා ගේම් එකේ වීඩියෝ එකක් දානවා මචං අනිවාර්යෙන්. ඉතින් ඒක දාපු ගමන් බලන්න
අනිවාර්යෙන් රීලෝඩ් giveaway එකක් දෙනවා. ඔය වීඩියෝ එකක මැදක අනිවාර්යෙන් මැදක හෝ අයිනක මුලක හෝ කොතනක හෝ සමහර දවස්වල මං giveaway දෙනවා. ඉතින් සමහර දවස්වලට හරි සමහර දවස්වල හැමදාම නෙවෙයි සමහර දවස්වලට ඔය වීඩියෝ එකක් දාද්දි මැදක් හරි හෝ අයින හරි වීඩියෝ එකේ කොතනක හරි රීලෝඩ් එකක් තියෙයි අංක ටිකක්. ඉතින් ඒ හින්දා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න ඊළඟ දවස්වල. ඉතින් මේ තියෙන මචං ඊළඟ අප්ඩේට් එකකින් එනවා කියලා කියන්නේ මේකේ නම්රජින්න හරිද? ඉතින් මම ඉස්සෙල්ලා කියපු දේ හොඳට මතක තියාගන්න. ඔයගොල්ලන්ට ඒක 59 ඩයලොග් එයාට මොබිටෙල් වගේ රීලෝඩ් giveaway එක ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝස් රැඳී සිටින කියලා ආදරෙන් සාදරෙන් පිළිගන්නවත් වගේම ආදරෙන් සාදරෙන් බයි කියනවත් එක්කම නම් අපි ගිහිල්ලා එන්නම්. එනම් මේ ගේමින් kaviya.k නැවත හම්බෙමු next video.